අද මම ලෑස්ති වෙන්නේ ගෙදරම බිත්තර බනිස් හදාගන්න. මුලින්ම මම කරන්නේ මද රස්නේ උණු වතුර අණු කෝප්පයකට අඩු ප්‍රමාණයක් අරගෙන මේකට ඊස්ට් තේ හැන්දක් සීනි තේ හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා මේක පිපෙන්න වහලා පැත්තකින් තියනවා. ඒ වගේම ඊට පස්සේ මම බිත්තරයක් භාජනයකට කඩාගෙන ඒක හොඳට බීට් කරගන්නවා. මම පිටි අනා ගන්න භාජනයට පිටි කෝප්ප 2ක් ගන්නවා. මේකට මාගරින් මෙස හැන්දක් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු කුඩු වලින් තේ හැඳි භාගයක් විතර එකතු කර ගන්නවා. අපි බීට් කරගත්ත බිත්තරේ පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඉතිරි ටික මම පිටි මිශ්‍රණයට එකතු කර ගන්නවා. අපේ ඊස්ට් එකත් මේ විදිහ හොඳට පිපිලා තියෙනවා. මම මේකත් පිටි මිශ්‍රණයට එකතු කරලා මුලින්ම කරන්නේ මේ විදිහට හැන්දකින් පිටි ටික එකතු කර ගන්නවා. දැන් පිටි ඩෝ එක හොඳින් අතින් අනා ගන්න. අතේ ඇලෙන්නේ නැති පදමට එනකම් පිටි ඩෝ එක අනා ගන්න ඕනේ. අනාගත්ත පිටි ඩෝ එක මම එක සමාන කොටස් 6කට කපා ගන්නවා. කපාගත්ත පිටි ඩෝ එකේ මේ විදිහට බෝල හදලා මම මේක වෙනම භාජනයකින් තියෙනවා. මේක ඩබල් සයිස් වෙනකන් අපි වහලා පැත්තකින් තියනවා. දැන් අපි බිත්තර බනිස් ටික හදාගමු. මුලින්ම oven එකේ tray එකට මම බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ අපි පිටි බෝල එකින් එකට අරගෙන බිත්තර බනිස් හැඩයට හදා ගන්න ඕනේ. මම හදාගන්නේ මේ විදිහට. අපි මේ හදාගත්ත බනිස් ටික තව විනාඩි 10ක් විතර පිපෙන්න මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපි මේක වික් වොෂ් කරන්නයි යන්නේ. අපි බීට් කරලා ඉතුරු කරගත්ත බිත්තර සාරු ටිකට තව වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා මම මේ විදිහට වික් වොෂ් කරගන්නවා. අපි දැන් බනිස් ටික බේක් කරගමු. සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකක මට විනාඩි 25ක් වගේ වෙලාවක් ගියා බනිස් ටික බේක් වෙන්න. ඔන්න ඉතින් මගේ බනිස් මේ විදිහේ බේක් වෙලා තියෙන්නේ. බලන්නකෝ කඩේ බනිස් වගේම ඉස්සරට හොඳට සොෆ්ට් එකට තියෙනවා. බනිස් ගෙඩිය මේ විදිහට උඩින් කපා ගන්නවා. බනිස් ගෙඩිය සම්පූර්ණයෙන් වෙන් වෙන්න කපා ගන්න නෑ.